අයිබෝන් හෝ මේක තුලා ඉන්නේ සෙල්ලලට YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට මෙන්න මේ දිනවල මිනුම් ප්‍රමිති හා සේවා සහායක කියන තනතුරට බඳවා ගැනීම සිදු කිරීම සඳහා අයදුම්පත් කැඳවනවා. අන්න ඒකට අදාළ විස්තරේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා රැකියාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ඉස්සෙල්ලාට YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. එතකොට මෙන්න මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් මේකෙදි බඳවා ගන්න තනතුරු විදිහට සඳහන් කරලා තියෙනවා මෙන්න මේ මිනුම් ප්‍රමිති හා සේවා සහායක කියන තනතුරට තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. එතකොට මේකට සුසුකම් ලබ් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනවා කියලා මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේකට අයදුම්පත් යොමු කරන්න ඕන ආකාරය සඳහන් කරලා තියෙනවා. ඒකෙදි සඳහන් කරලා තියෙනවා මෙන්න මේ ගැසට් නිවේදනයත් එක්ක නිකුත් කරලා තියෙනවා ආදර්ශ අයදුම් පත්‍රයක්. අන්නේ ආදර්ශ අයදුම් පත්‍රයට අනුකූලවම ඔයාගේ අයදුම් පත්‍රය සකස් කරලා ලියාපදිංචි තැපෑලෙන් මෙන්න මේ සඳහන් කරලා තියෙන අධ්‍යක්ෂ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මාහේනවත්ත පිටිපණ හෝමාගම කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. අයදුම් පත්‍රයේ දාලේ වෙන ලියුම් කවරේ වම් පැත්ත ඉහළ කෙළවරේ මෙන්න මේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ තනතුරු සඳහා වන වෘත්තීය පරීක්ෂණය 2025 කියලා සඳහන් කරලා වන්න කියලාත් මේ දැන්වීමේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ විදිහට සඳහන් කරලා තියෙනවා 2025 10 වෙනි මාසේ 21 කියන දින. එතකොට 10 21කට කලින් ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියන කාරණයක් මම මෙතනදී මතක් කරනවා. එතකොට මෙන්න මේ තනතුරට බඳවා ගැනීම සිදු කරන ආකාරය සඳහන් කරලා තියෙනවා. සේවයට බඳවා ගැනීම සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල මත කියලා කියලාමයි. එතකොට ඔයාලට මෙන්න මේ තනතුරට අදාළව වෘත්තීය පරීක්ෂණයක් සිදු කරනවා. අනේ වෘත්තීය පරීක්ෂණයේදී ලකුණු 100ක් ප්‍රදානය කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා සමත් වෙන්න නම් ලකුණු 100න් 40ක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලකුණු 40 ලබා ගත්ත කියලා ප්‍රමාණවත් වන්නේ නැහැ. මේකේ කුසලතා අනුපිළිවෙල බලලා තියෙන පුරප්පාඩු ප්‍රමාණය බලලා වැඩිම ලකුණු තියෙන පුජ්‍යලයන් මෙන්න මේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට දාලා සේවා කොන්දේසි ටිකක් කියලා තියෙනවා. මේක ස්ථීර තනතුරක් කියලා කියනවා. විශ්‍රාම වැටුප් සහිතයි කියලා කියනවා. ඒ වගේම පත්වීම අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයාලා පත්වීමට බඳවා ගත්තට පස්සේ රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගන්න ඕනි කියලා කියනවා. මෙන්න මේ තනතුරට දාලා වැටුප් පරිමාණය සඳහන් කරලා තියෙනවා. රුපියල් 41800ක මූලික වැටුපත් තනතුරට දාලා පිරිනමනවා කියලා කියනවා. මෙන්න මේ 41800ට ජීවන වියදම් දීමනා සහ රජය විසින් අනුමත කරන ලබන අනිකුත් දීමනාත් පිරිනමනවා කියන කාරණයක් මම මෙතෙන්දී ඔයාලට මතක් කරනවා. එතකොට මෙන්න මේ තනතුරට දාලව අධ්‍යාපන සුසුකම් ටික සඳහන් කරලා තියෙනවා. ඒකෙදි කියනවා සාමාන්‍ය පෙළ විභාගයෙන් අනිවාර්යයෙන්ම විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. අන්නේ සමත් වෙච්ච විෂයන් 6 ඇතුළට ගණිතය සහ සිංහල කියන විෂයන් ඇතුළත් වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම කුමන හෝ විෂයන් දෙකකට ඔයා සම්මාන දෙකක් ලැබලා තියෙන්න ඕනේ කියලා කියනවා. මම ආයෙ කියනවා 6යි 2ක්. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදී 6යි 2ක් ලැබලා තියෙන්න ඕනේ. අන්නේ 6යි 2 ඇතුළට ගණිතය සහ සිංහල කියන විෂයන් අනිවාර්යෙන් සමත් වෙලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රතිඵලය ඔයා දේවතාවකදී සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා වුණත් ලබාගෙන තිබ්බට ප්‍රශ්නයක් නැහැ කියලා මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට දාලා වෘත්තීය සුසුකම් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් විතරක් මදි කියලා කියනවා. වෘත්තීය සුසුකම් උත් තියෙන්න ඕනි කියලා කියනවා. එතකොට ඒකෙදි කියනවා පහත් සඳහන් කර ඇති විශේෂ ශාස්ත්‍රයකට අදාළ වන පාඨමාලාවන් සඳහා ජාතික වෘත්තීය සුසුකම් ඒ කියන්නේ ඉන්නේ කියු 3 මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් ලැබලා තියෙන්න ඕනි කියලා කියනවා. එතකොට මෙන්න මේ කියන 6න් කුමන හෝ එකකටවා NVQ 3 සර්ටිෆිකේට් එකක් ලැබපු කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකෙදී යාන්ත්‍රික තාක්ෂණ ශිල්පය, විද්‍යුත් තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණ ශිල්පය, කාර්මික තාක්ෂණ ශිල්පය, පරිගණක තාක්ෂණ ශිල්පය, තොරතුරු දත්ත පද්ධති ශිල්පය කියන එක් විශේෂ ශාස්ත්‍රයන්ට අදාළව කුමන හෝ විෂයකට අදාළව ඔයා NVQ සහතිකයක් ලැබලා තියෙනවා නම් ඒ කියන්නේ NVQ 3 අවශ්‍ය වෙන්නේ කියලා කියනවා. ඔයාලට මෙන්න මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට අදාළව අවශ්‍ය වෙන කායික සුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා. සෑම අපේක්ෂකෙම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හැකි වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම තනතුරේ රාජකාරී මනාව ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මෙන්ම මානසික යෝග්‍යතාවකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා කියනවා. අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ අවසන් දිනට
තනතුරට බඳවා ගැනීමට අවශ්‍ය සියලුම සුසුකම් ටික සපුරලා තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව ගැන කියනවා වයස අවුරුදු 18 සහ 45 අතර වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම සියලුම අයදුම්කරුවෝ ශ්‍රී ලාංකික පුරවැසියෝ වෙන්න ඕනි කියලාත් මේකෙදි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරු වලට බඳවා ගැනීම සිදු කිරීමේදී සිදු කරනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේ කාලේ පැය 1ක ප්‍රායෝගික පරීක්ෂණයක් කියලා කියනවා. මුළු ලකුණු 100ක් පිරිනමනවා කියලා කියනවා. ඒ වගේම සමත් වෙන්න අනිවාර්යෙන් ලකුණු 40ක් ලබා ගන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම මේකෙදී ඔයාලට මෙන්න මේ වෘත්තියට අදාළව නිතර භාවිතා කරන මිනුම් උපකරණ සහ ආයුධවල නම් භාවිතය සහ ඒවායේ නඩත්තු කටයුතු පිළිබඳව සාමාන්‍ය දැනීම ගැනීම මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණෙන් සිදු කරනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට අදාළව විභාග කොන්දේසි ටිකක් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා විභාග කොන්දේසි කියන එකෙන් අදහස් කරේ වෘත්තීය පරීක්ෂණයට අදාළව කොන්දේසි ටික. මේකෙදි කියනවා මෙන්න මේ වෘත්තීය පරීක්ෂණයට ඔයාලට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන් කැමති භාෂා මාධ්‍යයකින් මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට ඔයා අයදුම් පත්‍රය පුරවද්දී ඔයාගේ භාෂා මාධ්‍ය හරියට ඇතුළත් කරන්න. මොකද අන්නේ භාෂා මාධ්‍යයෙන් තමයි ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න සිදු වෙන්නේ. ඒකට අයදුම් පත්‍රය සකස් කරද්දී ඔයාලා A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම පාවිච්චි කරලා අයදුම් පත්‍රය සකස් කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයා අයදුම් පත්‍රය සකස් කරද්දී අයදුම් පත්‍රයේ පළවෙනි පිටුවේ පළවෙනි පැත්තට මෙන්න මේ අංක 1 සිට 9 තෙක් ශීර්ෂවල ඇතුළත් වන තොරතුරු ටික ඇතුළත් කරලා ඔයාගේ අයදුම් පත්‍රය සකස් කරන්න කියලා කියනවා. ඒ වගේම ඒ පිටුවේම අනිත් පැත්තේ කොලේ අනිත් පැත්තේ මෙන්න මේ 10 සිට 13 දක්වා කොටස් ටික ඇතුළත් වෙන විදියට අයදුම් පත්‍රය සකස් කරන්න කියලා කියනවා. ඒ වගේම ඉතිරි දෙවන පිටුවට, ඒ කියන්නේ ඊළඟ දෙවෙනියට ගන්න පිටුවේ පළවෙනි පැත්තට මෙන්න මේ ඉතිරි තොරතුරු ටික ඇතුළත් වෙන විදියට අයදුම් පත්‍රය සකස් කරලා එවන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අයදුම් පත්‍රය සකස් කරද්දී අන්නේ කියලා තියෙන තොරතුරු ටික අනිවාර්යෙන් මේ කියලා තියෙන පිටු වලට ඇතුළත් වෙන විදියට අයදුම් පත්‍රය සකස් කරන්න කියලාත් මේකෙදි සඳහන් කරලා තියෙනවා. එතකොට ඔන්න ඒ කිව්ව ආකෘතියට අනුව ඔයාලගේ අයදුම්පත් සකස් නොකරොත් ඔයාලගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා කියලාත් මෙන්න මේකෙත් සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ සඳහන් කරලා තියෙන ආකෘතියට අනුවම ඔයාලගේ අයදුම්පත් සකස් කරගන්න කියන කාරණය මම මෙතෙන්දී ඔයාලට මතක් කරනවා. එහෙම සකස් කළා අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලේ මම ආයෙ මතක් කරන්නම්. අර මුලින් සඳහන් කරපු ලිපිණයට, ඒ කියන්නේ අධ්‍යක්ෂ මිනුම් ඒකක ප්‍රමිතිහා සේවා දෙපාර්තමේන්තුව මාහේනවත්ත පිටිපන හෝමාගම කියන ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියන කාරණය මම ඔයාලට මෙතෙන්දි මතක් කරනවා. කාට හරි කෙනෙක්ට මේ ගැසට් නිවේදනය සහ ආදර්ශ අයදුම් පත්‍ර ආකෘතිය අවශ්‍ය නම් 072 87 76 375 කියන නම්බර එකට WhatsApp පණිවිඩයක් තියෙන මට පුළුවන් ගැසට් නිවේදනය සහ ආදර්ශ අයදුම් පත්‍ර ආකෘතිය ඔයාලට ලබා දෙන්න. එතකොට අන්නේ ආදර්ශ අයදුම් පත්‍ර ආකෘතියට අනුව ඔයාලගේ අයදුම් පත්‍රය සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔයාලට දැන් දකින්න පුළුවන් අන්නේ ආදර්ශ අයදුම් පත්‍රය. මේකට අනුවම අනිවාර්යෙන් ඔයාලගේ ආදර්ශ ඔයාගේ අයදුම් පත්‍රය සකස් කරගන්න කියලා මම මෙතෙන්දී ඔයාලට මතක් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පූර්ණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මිනුම් ප්‍රමිති හා සේවා සහායක කියන තනතුරට අයදුම්පත් යොමු කරන ආකාරය සහ අවශ්‍ය අධ්‍යාපන සුසුකම් ටික පැහැදිලි වෙන්නද කියලා මෙන්න මේ වගේ රජයේ රැකියාව, පෞද්ගලික අංශ රැකියාව, රජයේ ගැසට් නිවේදන ගැසට් නිවේදන ගැන තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා ඉස්සෙල්ලාට YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ඉහිලෙන්නම් සුබ දවසක් වේවා.